හිමාලයට වෙලා හිටපු දැඩි උග්‍ර තපස් රැකපු තාපසයෙක්. මේ තාපසයා මාස 6කට අවුරුද්දකට වතාවක් එනවලු කොහෙටද? ලුණු ඇඹුල් ටිකක් හොයාගන්න නගරයට. ඒ කියන්නේ ආහාර ටිකක් හොයාගන්න. ඒ ලුණු ඇඹුල් නැතුව කාලයක් තිස්සේ ආහාර ගත්තාම ලෙඩ වෙනවා. දැන් ඒ ආපු දවසක අනෝර වැස්සා. යන එන මං නෑ. ගෙදරක අගුපිලක් තියෙනවා. අගුපිලට වෙලා ඉන්නවා. ඒ ගෙදර ඉන්නවා තරුණ කාන්තාවක්. ගේ දොර වහලා තියෙන. සැමියා ගිහිල්ලා දුර රටක රැකියාවකට. එළියේ සද්දයක් ඇහිලා මේ කාන්තාව දොර ඇරලා බලනවා. අනේ තාපසේ. කියනවා ස්වාමීනි ඇතුළට එන්න. ඇතුළට ඇවිල්ලා ඔය සීතලෙන් මිදෙන්න මම දෙන්නම් තුවායක් පිහද ගන්න. නෑ නෑ නැගණිය මම දිවි හිමියෙන් බ්‍රහ්මචර්යාව රකින්න තපස්වරයෙක් මම කවදාවත් තනියෙන් ඉන්න ස්ත්‍රියක් ඉන්න ගෙදරකට යන්නේ නෑ. හොඳයි සාදු සාදු බොහොම හොඳයි කියලා මේ කාන්තාව ගේ ඇතුළට ගිහිල්ලා දොර වහගත්තා. දොර වහගෙන ඉවර වෙලා ටික වෙලාවක් ගිහිල්ලා ආයිසරයක් දොර ඇරලා කියනවා මේ තපස්තුමනි සීතල ඇතිනේ. එහෙනම් ඔබතුමා ඇවිල්ලා මගේ සයනේ නිදා ගන්න. මං එළියට යන්න. බෑ බෑ මම තපස්වරයෙක් එහෙම බෑ. ඊට පස්සේ කියනවා එහෙනම් ස්වාමීනි ඔබට පුළුවන් නේ තව ටිකකින් ඇවිල්ලා කියන්නේ ඔය සරින් සැරේ ඇවිල්ලා කියනවා. බඩගින්නේ නේ ඇත්තේ. අල්ලපු ගෙදරට පැනලා අල්ලපු ගෙදරෙන් මඤ්ඤොක්ක ගහක් ගලවගෙන එන්න මං තම්බල දෙන්නම්. ආපෝ නැගිනින්නේ හොරකම නම් අපි කරන්නේ දිවි හිමියෙන්ම සිල් රකින්න. ආයෙ ගෙට ගිහිල්ලා දොර වහගත්තා මේකී. හරි යන්නෙම නෑනේ. තා ටිකකින් ඇවිල්ලා කියනවා ස්වාමීනි එහා පැත්තේ ගෙදර කුකුල්ලු ඉන්නවා. ඔබතුමා ඔය වැටෙන් රිංගලා ගිහිල්ලා කුකුලෙක් අරගෙන ඇවිල්ලා මරලා දෙන්න මම හොඳට ටේස්ට් එකට හදලා දෙන්නම්. නැගණියනි ප්‍රාණඝාතේ නම් කරන්නේ දිවි හිමියෙන්ම අපි සිල් රකින්න. ඊට පස්සේ මහත්තයා රට ඉඳලා ගෙන ආපු කොටයක් තිබ්බලු. හරිද? බීලා ඉතුරු වෙච්ච එක මත්පැන් ටික. ඕක අරගෙන ගිහිල්ලා කිව්වලු ස්වාමීනි සීතලේ නේද කාලයක් ඉන්නේ දැන් බොහොම අමාරුයි නේද? ඇඟ රත් වෙන්නත් එක්ක මේන් චුට්ටක් ගන්න කිව්වලු. ඒක නම් ඉතින් කමක් නැහැ කියලා දෙන්න කිව්වලු. මත්පැන් ටික ගත්තලු. ටිකක් අරගෙන මත් වෙනකොට නැගණිය මේ වගේ තා ටිකක් තිබුණ නැද්ද කියලා ඇහුවලු. තව ටිකක් ගෙන්න ගත්තලු. නැගණිය ඒක නම් පංකාදුයි මේක නිකන් බොන්න බෑ මඤ්ඤොක්ක කෑල්ලක්වත් තිබ්බනම් නරකද කියලා ඇහුවලු. එහෙනම් ගිහිල්ලා ගලවගෙන එන්න කිව්වලු. පැන්නලු වැටෙන් එහා පැත්තට. දැන් තපස්කම ඉවරයි. මඤ්ඤොක්කා හොරෙන් ගලවගෙන ආවා. දුන්නම් තම. මඤ්ඤොක්කව එක්ක විතරක් කන්න පුළුවන්ද බොන්න පුළුවන්ද මේක? කුකුල් මස් කෑල්ලක්වත් තිබ්බනම් හොඳයි නේද කිව්වන්. එහෙනම් ඉතින් අර එහා පැත්තේ ගෙදර මං කිව්වේ කලින් රින්ගවලු කුකුලෙක් මරාගෙන ආවලු. කුකුලෙක් මරාගෙන ඇවිල්ලි ඉවරලා හොඳට බීලා දැන් අර කාන්තාවත් එක්ක යහන් ගත වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? සුරාපානය කිරීම තුල ප්‍රාණඝාතය, හොරකම, කාම මිත්‍යාචාරය, ඊට පස්සේ අර මිනිහාවන් බොරු කියන එක. දැන් පහෝද බොරු කියන්නත් එපා අර මිනිහා දුරට ඉඳගෙන ආවන් පස්සේ. නෑ මම මේ තපස්වරේ මම මොකුත් දන්නේ නෑ. දැන් බොරු කියන්නත් එපා. සිල්පද පහම කැඩෙන්න පළවෙනි හේතුවක් වෙන මොකක්ද? සුරාපාන. උදාහරණ කතාවක් කිව්වේ. හරිද? දැන් එතකොට තේරුම් ගන්න මොකද්ද මෙන්න මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට සීලේ පංචශීලයෙන්ම ආරක්ෂා වෙන්න කියලා කියන්නේ විනෝදයට කියපු කතාවක් නෙමෙයි. එසා ගිහි ජීවිතය ගත කරන පින්වතුන් වශයෙන් ඔබ හැමදෙනාම පංචශීලයේ නිත්‍ය සීලයේ වශයෙන් ආරක්ෂා කරගන්න ඒකාන්තයෙන්ම පොහොය දවස්වලට අටසිල් දසසිල් ආදිය සමාදන් වෙලා රැකගන්න.